මේ යුද්ධයේ ජයග්‍රහණය පිළිබඳව කතා කරනකොට අද මේ ජයග්‍රහණය සඳහා පීතෘත්වය දෙන්න තොග වශයෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා. සිල්ලරට නෙමෙයි තොග වශයෙන් පුද්ගලයෝ ඉදිරිපත් වෙලා ඉන්නේ. මේක තමයි සාමාන්‍ය ලෝක ස්වභාව. හැබැයි මේ යුද්ධයේ තීරණාත්මක අවස්ථාවවලදී ඔබතුමා පිළිබඳවත් එක එක දේවල් මේ සමාජයේ ප්‍රකාශ වුණා. දැන් අද ඔබ මහා සෙන්පතියෙක් මුළු රටටම. හැබැයි මේ සෙන්පතිය පිළිබඳව ඇතැම් මේ කුහක දේශපාලන මත තියෙන මිනිස්සු එක්තරා අවස්ථාවකදී එක එක ප්‍රශ්න ඇහුවා. ඔබතුමා සැල්වේෂන් නාමයකටවත් ගැලවීමේ හමුදාවකටවත් සුදුසු නැහැ කියලා. අනුකම්පා සහගත උත්තරයක් දෙන්න යුද හමුදාපතිතුමනි මේ ප්‍රකාශ පිළිබඳව. අතරෙදි මේ යුද්ධයට පීතෘත්වය දුන්න පුද්ගලයෙක් හිටියන අධිකරු ජනාධිපතිතුමා පමණයි. සහ ගරු ආරක්ෂක ලේකම්තුමා දීපු අපට දීපු සහයෝගය සහ රාජකාරී මට්ටමින් දීපු සහයෝගය. ඒ ඇරෙන්න ඉතින් අපි සටන මෙහෙයුවා. මම ළඟදී අහන් හිටියා ටෙලිවිෂන් එකේ මේ යුද්ධයට හැමදාම බැන හිටපු දේශපාලනඥයෙක් ඇවිල්ලා අපි ත්‍රස්තවාදීන් කිලෝමීටරයකට කොටු කරලා තියනකොට කිව්වා අපිත් ලෑස්ති ඕනනම් යුද්ධයට යන්න එන්න අපට අඬ ගැහුවොත් අපි දැන් එනවා කියලා. එයා ඊට ඉස්සර යුද්ධයට බැන හිටියේ. මම දැක්කා ඊයේ ටීවී එකේ තියෙනවා ගුටි කාලේ ඉස්පිරිතාලයක ඇඳගත් තියෙනවා. ඒ කියපුවාට මහජනයා සලකනවත් දන්නේ නැහැ ඒ විදියට. ඊළඟට ඔයා කියපු විදියට අපහාස කරපු කට්ටිය සැලුලේෂන් නාමයකටවත් හොඳ නැහැ කියලා. ඉතින් ඇත්තටම මම සැලුලේෂන් නාමයකට නම් හොඳ නැහැ තමයි. මේක මම පිළිගන්නවා. සැලුලේෂන් නාමය කියන්නේ ඒක අධ්‍යාත්මික ධාර්මිෂ්ඨ සංවිධානයක්. මේ කියපු පුද්ගලයා ඒ කතාව කිව්වේ සැලුලේෂන් නාමයක බොහොම පහත් සංවිධානයක් හැටියට සලකලා. ඒ විදියට. ඉතින් ඒ පුද්ගලයා ගැන මම මේ වෙලාවේ කිව්වා. ඒ අපහාස කරන්නේ මොන වගේ මානසිකත්වයක් තියෙන පුද්ගලයෝද කියලා. ඉතින් එවැනි අයගේ ඒ මඩ ගැසීම් වලින් අපි පස්සට ගියේ නෑ. අපි අපේ අවධානය යොමු කරලා තිබුණේ යම් අරමුණකටද. ඒ අරමුණ කරා අපි ගමන් කරා. දැන් ඒ නිවට කතා කියපු ඒ නිවට සමහරු දේශපාලනඥයෝ සමහරු මාධ්‍යවේදීන් මට මගේ යුද හමුදාපතිගේ පරිහරණයට බෙන්ස් කාර් එකක් ගත්තා කියලා ඕක ගැන මාස ගණනක් පත්‍රවල ලිව්වා. යුද හමුදාපතිවරු මේ හමුදාව හදපු දවස්වල ඉඳලා නිල රථයේ තිබිලා තියෙන බෙන්ස් කාර් එකක්. අවුරුදු 9ක් පරණ බෙන්ස් කාර් එකක් තිබුණා ගියර් පැන සාමාන්‍ය අවුරුදු 5න් රජයේ වාහනයක් මාරු කරනවා. ඒකන්ද අලුත් වාහනයක් ගන්න වුණා. ඊට කලින් අනිත් හමුදාපතිවරු දෙන්නම ඊට මාස 6කට ඉස්සෙල්ලා බෙන්ස් කාර් ගත්තා. ඒක ගැන ලිව්වේ නැහැ. මගේ බෙන්ස් කාර් එක යුද හමුදාපතියෙක් ගත්ත හැටි ඒක ගැන මාසයක් ලියන්න පටන් ගත්තා. කාර් එකේ දිග පළල සීට් අතරේ ඉඩ ඒ වගේ මෝඩ මිනිස්සුත් එක්ක තමයි අපි අතර ඉඳන් මේ සටන ගෙනිච්චේ. සමහරට මේ මෝඩයා හිතන්නේ නැති යුද හමුදාපති කියන්නේ 3 wheeler එකක යන්න ඕන මිනිහෙක් කියලා. ඉතින් එහෙම හිතුවා නම් එයා යන්නේ 3 wheeler හින්දා හිතන්නේ නැති හමුදාපති 3 wheeler වල යන්න ඕනේ කියලා. අපි 3 wheeler වල ගිහිල්ලා තියෙනවා එක එක අවස්ථාවල ජීවිතේ. නමුත් මේ රාජකාරියට ඒව අදාළ වුණේ නැහැ. ඊට පස්සේ ගණන් හැදුවා හමුදාපති කිව්වා මෙච්චර ත්‍රස්තවාදී ඉන්නවා කියලා මෙච්චර මැරුණා කියලා. දැන් අවසානයේ අපි ඔප්පුලා තියෙනවා අපි එක සටන් කරේ අර ත්‍රස්තවාදීන්ගේ හිටපු අවිදරපු 10000න් පවණක් නෙවෙයි. දේශපාලන අංශවල අය ඒගොල්ලෝගේ ආර්ථික අංශය අය බැංකු වල වැඩ කරපු අය අධ්‍යාපන අංශය අය සියලු දෙනාම අවිදරලා බංකරවලදී මැරුම් කෑවා. ඔය අන්තිමටම අපි එකතු කරපු ත්‍රස්තවාදී මලසිරු 650 අවිත් එක්ක ඔය හැම අංශවලම අයත් ඉන්නවා. එවැනි මුසාවාද කී ඒගොල්ලෝ උත්සාහ කරේ මුළු රටම මහ ජනතාව මුලා කරන්න. ඒක තමයි ඒගොල්ලෝ ඒවා කරලා තමයි ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝගේ තනතුරු රැකගෙන තියෙන්නේ. අපි ඒවා දන්න හින්දා ඒවට නොසැලී මුහුණ දීලා අපේ යුතුයකම රට සහ ජාතිය වෙනුවෙන් ඉෂ්ට කරා.